ඔය දෙවියන් සම්බන්ධ සංසන්දනය කරමින් සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනාවක් කළා කියනවා චවාචව සූත්‍රයේදී අංගුත්තර නිකායේ. මේ චවාචව සූත්‍රයේ බොහොම වැදගත් පාඩමක් අපට උගන්වනවා. ඒ කියන්නේ දෙව්ලොව දෙවියන්ට සංසන්දනය කරන දේශනාවක්. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන අඹුසැමියන් අතරට දෙන්නාම සද්ධා සීල සුත ත්‍යාග ඥාන කියන මේ වයින් තොරණ පස්පව් කරනවා නම් දස අකුසල් කරනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ බිදක්වත් දිනු නොකරනවා නම් ඒ දෙන්නගේ වාසය හරියට චවාචව. ඒ කියන්නේ මලමිනියක් එක්ක ජීවත් වීම. ඒ කියන්නේ ඇත්ත කෙලින්ම මලගුන් හා සමානයි. බොහොම පිළිකුවට ලක් වෙන අය. සමාන විටේ ස්වාමි පක්ෂයේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණයන්ගෙන් යුක්තයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයන්ගෙන් යුක්තයි. දස කුසල ධර්මයට අනුව ජීවත් වෙනවා. ඒ වගේම භාර්යාවගේ පැත්තෙන් ඒ ගුණ මුකුත් නැහැ. එහෙනම් එතන සඳහන් වෙනවා දෙවි කෙනෙක් මලමිනියක් එක්ක ජීවත් වෙනවා කියලා. තව කෙනෙක් ඉන්නවා ස්වාමියාගේ පැත්තෙන් කිසියම් සීලයක් ධාමයක් ගුණයක් නැහැ. සද්ධාව නැහැ, සීලය නැහැ, ශ්‍රුතේ නැහැ, ත්‍යාගය නැහැ, ප්‍රඥාව නැහැ, දාන සීල භාවනා කුසල් කිරීමේ ඡන්දයක් නැහැ, මෙත්තා කරුණා මුදිතා ලවයක්වත් නැහැ. නමුත් භාර්යාවගේ පැත්තෙන් මේ සියල්ලම තියෙනවා. ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි, ශ්‍රුතවන්තයි, ත්‍යාගවන්තයි, ඥානවන්තයි, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයන්ගෙන් යුක්තයි. දාන සීල භාවනාදී කුසල් කරන්න බොහොම ධර්මච්ඡන්දයෙන් කුසලච්ඡන්දයෙන් යුක්තයි. මේ ආදී ගුණ පුරනවා. ඒකෝටේ ජීවත් වීමේ අවස්ථාවේ කියනවා මලමිනියක් සමග දේවතා දුවක් ඉන්නවා කියලා. ඊළඟට හතරවෙනි විකල්පේ තමයි දේශනා කළේ යම් කිසි අඹුසැමි දෙපළක් දෙදෙනාම ශ්‍රද්ධාවන්තයි, දෙදෙනාම සීලවන්තයි, දෙදෙනාම ධර්මඥානයේ වඩන සුත්තවන්තයි, දෙදෙනාම දාන ආදී කුසල් කරමින් ත්‍යාගවන්තයි, දෙදෙනාම සමථේපස්සනා භාවනා පුහුණු වෙමින් ඥානවන්තයි, දෙදෙනාම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණ පුරනවා, දෙදෙනාම පස්පවෙන් වැළකීලා දස කුසලෙන් වැළකීලා දස කුසල ධර්මයට අනුව දැහැමින් ජීවත් වෙනවා. දෙදෙනාගේ පැවතුම් දෙවියන් සාධුකාර දෙන සුදුසු පැවතුමින් ජීවත් වෙනවා. එහෙමනම් මේ ආ දෙන්නාට සද්දෝ රජ්ජුරු මනින් කොටුන්න පැත්තක කියලා වන්දනා කරනවා තවතිසා භවණී දෙලා. ඒ මොකද මේ වාගේ පුණ්‍යවන්තයෝ තමයි අපි දෙව්ලොවට එන්නේ. මේ වාගේ පුණ්‍යවන්තයෝ තමයි අපේ සද්දෝ රජ වෙන්නේ. මේ අත්ංගේ කුසල ඒ පුණ්‍යවන්ත බාටමගේ নমස්කාර වේවා කියලා සද්දෝ රජ්ජුරු දෙව්ලොව ඉඳගෙන වන්දනා කරනවා.